හරිද? වාඩි වෙන්න ඇවිල්ලා ඉස්සරහින්. වාඩි වෙලා සාදුකාරයක් දෙන්න. උතුම් වූ ආජීව අට්ටමක සීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මීට දිනහස් 6කට පෙර ආතුව එමිය පරලොව ගිය පින්වත් ධනවතී අමරසිංහ පින්වත් මහත්මියට පරලොව ජීවිතේ පින්පෙත් අනුමෝදන් කරන්න, පරලොව ජීවිතේ වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙනයි මේ පින්කම මේ මොහොතේ සිද්ධ වෙන්නේ. අපි හැමෝම දන්නවා මීට දින 6කට පෙර ආතුව ඒ පින්වත් මෑණියන් අපි අතරින් වෙන් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ කාරණා 3ක් එයා තුලින් ක්‍රියාත්මකයි. දැන් අපි හැමෝම ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියන්නේ කාරණා 3ක් අපි තුල ක්‍රියාත්මකයි. අපි තුල විතරක් නෙමේ, මේ භවත්‍රයේ ජීවත් වන සෑම සත්වයක්ම කාම භව, රූපී භව, අරූපී භව කියන මේ භවත්‍රයේ ජීවත් වෙන සෑම සත්වයක්ම ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ කාරණා 3 ඒ අය තුල ක්‍රියාත්මකයි. මොකක්ද ඒ කාරණා 3? 1. ආයුෂය. අතීත සංස්කාර හේතුවෙන් සකස් වෙන්නා වූ ආයුෂය අපි හැමෝම තුල තාමත් ක්‍රියාත්මකයි. 2. පටිච්ච සමුප්පන්න විඥානය. මේ ඇස කන නාසය දිව ශරීරය මනස හරහා ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පන්න විඥානය අපි හැමෝම තුල ක්‍රියාත්මකයි. 3. උණුසුම අපේ ජීවිතවල තියෙනවා. ඒ නිසා අපි ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි ජීවිතේ පිළිබඳ කොච්චර බලාපොරොත්තු ඇති කරගත්තත්, කොච්චර ප්‍රාර්ථනාවන් තියාගත්තත්, කොච්චර දේවල් ජීවිතයට අයිති කරගත්තත් ජීවිතේ කියලා කියන්නේ ඔන්න ඔය කාරණා 3. මොකද්ද? 1. ආයුෂය, 2. පටිච්ච සමුප්පන්න විඥානය, 3. ශරීරේ උණුසුම. නමුත් අනාගතේ යම් දවසක් එනවා අපේ ආයුෂය අහබර වෙලා පටිච්ච සමුප්පන්න විඥානය පටිච්ච සමුප්පන්නව වෙනත් උපතකට ගිහිල්ලා මේ ශරීරය සීතල මල කඳක් වෙන දවසක් එනවා. එදාට අපි කියනවා මැරුණා කියලා. එනම් පින්වත් ධනවතී අමරසිංහ පින්වත් මෑණියන් මිය පරලොව ගියා කියලා ධර්මානුකූලව කියන්නේ ඇයගේ ආයුෂය අහවර වුණා. ඒ ආයුෂය අහවර වුණේ ඇය පටිච්ච සමුප්පන්නව රැස් කළා වූ සංස්කාරයන්ට අදාළව ආයුෂය අහවර වුණා. ආයුෂය අහවර වෙච්ච තැන පටිච්ච සමුප්පන්න විඥානය පටිච්ච සමුප්පන්නව තවත් උපතකට ගියා. ශරීරේ උණුසුම පහව ගියා. ශරීරය සීතල මල කඳක් බවට පත් වුණා. අන්න උපතත් මරණයත් අතර තියෙන පරතරය. ඒ නිසා මොහොතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන පින්වතෙක් ඉන්නවා. එයා පින්කම් කරලා මෙලවදී ලබමි කියලා බලාපොරොත්තුවෙන් පින්කම් කරනවා. එයා පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ මට මේ ජීවිතේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, මගේ රැකියා ව්‍යාපාර දියුණු වේවා, මෙලවදී ලබමි කියලා බලාපොරොත්තුවෙන් එයා පින්කම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ කියලා. නමුත් ආනිසංස සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ මෙලවදී ලබමි කියලා බලාපොරොත්තුවෙන් පින්කම් කළොත් ඔබලාගේ අකුසල් යටපත් වෙලා කුසල් මතු වෙලා මෙලව පැතුම් ප්‍රාර්ථනා ඉටු වෙනවාමයි පින්වතුනි.
ඒ කිනම් පැතුමක් ප්‍රාර්ථනාවක් ඉටු වුණා ඒ සෑම පැතුමක් ප්‍රාර්ථනාවක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් ප්‍රාර්ථනාවක්මයි. දැන් පින්වත් ධනවතී අමරසිංහ පින්වත් මෑණියන් මේ ජීවිත කාලය පුරාවට කොච්චරනම් පින්කම් කරන්නේ නැද්ද? මෙලව ජීවිතේ නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරන්න කොච්චරනම් පින්කම් කරන්නේ නැද්ද? නමුත් පින්වතුනි ඒ සෑම පින්කමක්ම අවසන් වුණේ ජාති ජරා ව්‍යාධි මරණයන් තුලින්මයි. ඒ නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මෙලවදී ලබමි කියලා බලාපොරොත්තුවෙන් පින්කම් කළොත් ඒ පින්කම් මහත්ඵල මහානිසංස නැහැ. නමුත් ආනිසංස සහිතයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වන තවත් පින්වතෙක් ඉන්නවා. එම පින්වතා පින්කම් කරලා පරලොවදී ලබමි කියලා බලාපොරොත්තුවෙන් පින්කම් කරනවා. එයා පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ මට ඊළඟ ජීවිතේ සුන්දර දිව්‍ය ජීවිතයක් මනුස්ස ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කමත් මහත්ඵල මහානිසංස නැහැ කියලා පින්වතුනි. ඇයි ඒ? නමුත් ආනිසංස සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ පරලොවදී ලබමි කියලා බලාපොරොත්තුවෙන් පින්කම් කරලා මරණාසන්න මොහොතේ එම පින්කම් සිහිපත් කරගෙන හදවතින් සාදු සාදු කියලා ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි ඔබ සුන්දර දෙවියෙක් සුන්දර මිනිසෙක් වෙනවාමයි පින්වතුනි. නමුත් ඔබ කිනම් සුන්දර මනුස්ස ජීවිතයක් දිව්‍ය ජීවිතයක් ලැබුවත් ඒ සෑම දිව්‍ය මනුස්ස ජීවිතයක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් ජීවිතයක්මයි. දැන් පින්වත් ධනවතී අමරසිංහ පින්වත් මෑණියන් මරණාසන්න මොහොතේ අතීතේ කළා වූ පින්කම් සිහියට නගාගෙන හදවතින් සාදු සාදු කියලා ඇස් දෙක පියාගත්තනම් නියතයක්මයි නැවත දිව්‍ය උපතක්මයි මනුස්ස උපතක්මයි පින්වතුනි. නමුත් ඒ කිනම් දිව්‍ය මනුස්ස උපතක් ලැබුවත් ඒ සෑම උපතක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් උපතක්මයි. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ පරලොවදී ලබමි කියලා බලාපොරොත්තුවෙන් පින්කම් කළොත් මහත්ඵල මහානිසංස නැහැ. නමුත් ආනිසංස සහිතයි කියලා. තුන්වෙනුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මහත්ඵල මහානිසංස පින්කම කුමක්ද කියලා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිතේ අලංකාරයේ උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි. මොන සිතටද පින්වතුනි? මෙතෙක් ඔබ තුල වැඩුණා වූ යම් සමත විදර්ශනා සිතක් වේද මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ යම් සමත විදර්ශනා සිතක් වේද ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා පින්වතුල්ලා කල්යාණ මිත්‍රභාවයෙන් සත්පුරුෂ භාවයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් සමග ඥාතීත්වයෙන් ජීවත් වෙලා අම්මලා තාත්තලා මිය පරලොව ගියාට පස්සේ ඒ අය සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කිරීම ජීවත්ව සිටින දුවා දරුවන්ගේ යුතුයකමක් කියලා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ යුතුයකම් පක්ෂයයි පින්වතුල්ලා මේ මොහොතේ තමන්ගේ දයාබර අම්මා තාත්තා අරමුණු කරගෙන සිද්ධ කරන්නේ.
ඒ නිසා පින්වතුනි පින්වතුන්ලා දක්ෂ විය යුතුයි. දෙමාපියන්ට පින්පෙත් අනුමෝදන් කරන මොහොතේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල තියෙන මහත්ඵල මහානිසංස පින්කම මතු කරගන්න. සමත විදර්ශනා සිතේ ශක්තිය. ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය තුලින් අනුමෝදන් කරන්නා වූ පිනමයි මහත්ඵල මහානිසංස පිනක් බවට මිය ගිය ඥාතීන්ට ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මොහොතක් පින්වතුන්ලා හැමෝම දැස් පියාගෙන ඔබගේ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා සතර සතිපට්ඨාන ධර්මයන්ට හිත යොමු කරන්න. බුදුරජාණන් වහන්සේ කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්ඨානය අපිට දේශනා කරනවා. දැස් පියාගෙන මොහොතක් ඔබේ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කායානුපස්සනාවට හිත යොමු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායානුපස්සනාවට අදාළව ඔබේ රූපය දෙතිස් කුණුපයක්, සතර මහා ධාතුවක්, ආයතන හයක්, මරණානුස්සතියක්, අට්ටික සංඥාවක් හැටියට දකින්න කියලා. පින්වතුනි තමන්ගේ දයාබර මෑණියන් මිය පරලොව ගිහිල්ලා 7 දවසක් සපිරෙන මේ මොහොතේ පින්වතුන්ලා මොහොතක් මරණානුස්සතියට හිත යොමු කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. මරණය ජීවිතේ කිට්ටුවට ගනිද්දී අපි ධර්මයට ලං වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මරණය ජීවිතෙන් ඈතට දාද්දී අපි ධර්මයෙන් ඈතට යනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් සතර එර්ධිපාදයෝ වඩයිද. සතර එර්ධිපාදයෝ කියන්නේ ඡන්දය, වීරය, චිත්තය, විමර්ශා කියන සතර එර්ධිපාදයෝ යමෙක් වඩයිද ඔහු කල්පයක් ආයුෂ ජීවත් වෙනවා කියලා. කල්පයක් ආයුෂ. කල්පයක් ආයුෂ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වර්තමානයේ තියෙනා වූ පරමායුෂ. ඒ කියන්නේ වර්තමානයේ කල්පයක් ආයුෂ කියන්නේ අවුරුදු 90ක්, 85ක්, 95ක්, 100ක් කල්පයක් ආයුෂ වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලේ කල්පයක් ආයුෂ කියන්නේ අවුරුදු 120ක් 160ක් අතර. එහෙමනම් ඔබට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න ඕනේ නම් ඒ කියන්නේ අවුරුදු 90ක් 80ක් 100ක් ජීවත් වෙන්න ඕනේ නම් අනිවාර්යෙන්ම අපි තුල සතර එර්ධිපාදයෝ වැඩෙන්න ඕනේ පින්වතුනි. සතර එර්ධිපාදයෝ වැඩෙන්න නම් අනිවාර්යෙන්ම අපි මරණානුස්සතිය ජීවිතයෙන් පුහුණු කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අද සමාජයේ දිහා බලන්න අප්‍රමාණ මිනිස්සයෝ ළමා වියේදී, තරුණ වියේදී, මධ්‍යම වියේදී මිය යනවා. අවුරුදු 60 65 සීමාව පන්නන්නේ බොහොම අමාරුයි. මහපාරක බැලුවොත් දවසකට මහපාරේ 7-8 දිනක් වාහන හැප්පිලා මැරෙනවා. දියේ ගිලිලා 2-3 දෙනෙක් මැරෙනවා. දිවිනසාගෙන තව 3-4 දෙනෙක් මැරෙනවා. ඒ විතරක් නෙමේ බරපතල කර්ම රෝග වලින් අප්‍රමාණ පිරිසක් දවසට අකාලේ මැරෙනවා. ඒ පින්තුනි සමාජය මරණානුස්සතිය ජීවිතයට එකතු කරගන්නේ නැහැ. මරණානුස්සතිය ජීවිතයට එකතු නොකරගන්න නිසාම ජාතියක් හැටියට අපේ ආයුෂ දවසින් දවස හීනභාවයට පත් වෙනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයින් වන පැවිදි ශ්‍රාවකයින් වන අපිට අවවාදයක් කරනවා. මොකද්ද? උදේ පාන්දර පාත්‍රේ අරගෙන කුටියෙන් එළියට බහිද්දී මෙන්න මේ විදියට හික්මෙන්න කියලා. කොහොමද? මම මේ පිණ්ඩපාත චාරිකාවේ වඩිද්දී මට සොරෙක් සතුරෙක් පහර දීලා
අපවත් වෙන්න පුළුවන්. මට සර්පෙක් දෂ්ට කරලා අපවත් වෙන්න පුළුවන්. මට හෘදාබාධයක් හැදිලා අපවත් වෙන්න පුළුවන්. මට අකුණක් වැදිලා අපවත් වෙන්න පුළුවන්. පින්වතුනි, මේ හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට දෙන අවවාදය මොකද්ද? මේ අවවාදය මරණානුස්සතිය. මරණය ජීවිතේ කිට්ටුවට දෙනවා. ඇයි පින්වතුනි? සතර ඍද්ධිපාදයෝ වැඩෙන්න. සතර ඍද්ධිපාදයෝ වැඩෙද්දී අද දවසේ මරණීය අකුසලයක් විපාකෙට එන්න තියෙනවා නම් ඒ මරණීය අකුසලය යටපත් වෙලා දීර්ඝායුෂ අපිට ලබලා දෙනවා. ඒ නිසා මරණානුස්සතිය වඩන්න බය වෙන්න එපා. මරණානුස්සතිය ඔබේ ආයුෂ දීර්ඝ කර දෙන භාවනාවයි. මරණානුස්සතිය මහ පාරේදී ඔබව අනතුරෙන් වළක්වන භාවනාවයි. මරණානුස්සතිය ඔබව වාහනයක ගමන් කරද්දී අනතුරෙන් වළක්වන භාවනාවයි. ඒ නිසා දැස් පියාගෙන ඔබේ සමත විදර්ශනා සිතේ ශක්තිය තව තව මෝහත් කරගන්න මොහොතක් මරණානුස්සතියට හිත යොමු කරන්න. දැස් පියාගෙන ඔබේ රූපයට හොඳින් හිත යොමු කරගන්න. ඔබ ඔබේ රූපයට, ඔබේ ජීවිතයට ඔබ මොන තරම්නම් ආදරේද? රූපය මමේ කියලා දකිනවා, මගේ කියලා දකිනවා, රූපය තුල මා සිටිනවා කියලා දකිනවා, මා තුල රූපය තියෙනවා කියලා දකිනවා. රූපය ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා. පින්වතුනි, අනාගතයේ යම් දවසක් එනවා ඔබේ ආයුෂය අහවර වෙලා පටිච්ච සමුප්පන්න විඥානය පටිච්ච සමුප්පන්නව ජීවිතයෙන් බැහැර වෙලා ශරීරේ උණුසුම පහව ගිහිල්ලා ඔබේ මේ සුන්දර රූපය සීතල මල කඳක් වෙන දවසක් එනවා. දැස් පියාගෙන ඒ සීතල මල කඳ නුවණින් දකින්න. මරණානුස්සතියට බය වෙන්න එපා. මේ ඔබේ ආයුෂ දීර්ඝ කරන භාවනාව උතුම් සමත විදර්ශනා සිතේ ශක්තිය ඇති කරලා දෙන භාවනාව. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මහත්ඵල මහානිසංස කුසලය මතු කරලා දෙන භාවනාව. දැස් පියාගෙන ඔබේ මේ සුන්දර රූපය අනාගතයේ යම් දවසක සීතල මල කඳක් වෙන හැටි නුවණින් දකින්න. මේ ඔබේම සුන්දර රූපයයි. ඒ සීතල මල කඳ පින්වතුනි, මීට දින 7කට පෙර ආතුව මිය පරලව ගිය තමන්ගේ දයාබර අම්මා පින්වතුනි, ඒ පටිච්ච සමුප්පන්න විඥානීය ජීවිතෙන් බැහැර වෙද්දී ආයුෂය අහවර වෙද්දී ඒ අම්මාගේ ශරීරයේ උණුසුම පහව ගිහිල්ලා සීතල මල් කඳක් වුණ හැටි නුවණින් දකින්න. දැස් පියාගෙන අනාගතයේ යම් දවසක ඔබේ සුන්දර රූපයක් සීතල මල් කඳක් වෙන හැටි නුවණින් දකින්න. ඒ සීතල මල් කඳ දවසක් දෙකක් තුනක් යද්දී නිල් පැහැගැන්විලා ඉදිමෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි, මේ ඔබේම ලස්සන රූපයයි. ඔබ හැඩ වැඩ කරන රූප ලාවර්ණය කරන ලස්සන ඇඳුම් මන්දන ලස්සන ආභරණ පළඳන ඔබේම සුන්දර රූපය අනාගතයේ යම් දවසක සීතල මල කඳක් බවට පත් වෙලා නිල් පැහැගැන්විලා ඉදිමෙන හැටි නුවණින් දකින්න. මරණානුස්සතියට බිය වෙන්න එපා. මරණානුස්සතියට බිය වුණොත් අල්පායුෂ අපිට ලැබෙන්න පුළුවන්. දීර්ඝායුෂ අපිට අහිමි වෙන්න පුළුවන්. දැස් පියාගෙන නිල් පැහැගැන්විලා ඉදිමෙන ඔබේම සීතල මල කඳ නුවණින් දකින්න. දැන් දවස් 3ක් 4ක් 5ක් යද්දී පින්වතුනි, මේ සීතල මල කඳේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නම මහා දොරටු වලින්
කුණු ඕජාව වැగిරෙන හැටි නුවණින් දකින්න. දැස් වලින් කුණු ඕජාව වැగిරෙන හැටි නුවණින් දකින්න. ඔබ මේ මොහොතේ ඔබේ දැස් වලින් සුන්දර සතුටු කඳුළු හෙළුවත් අනාගතේ යම් දවසක් එනවා ඔය දැස් වලින් ගලාගෙන යන්නේ කුණු ඕජාව. සුදු පැහැ කුණු පණුවෝ දාස් ගණන් මතුවෙන ඔබේ සීතල මල් කඳේ ඇස් දෙක නුවණින් දකින්න. කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ මොහොතේ ඔබේ තොල් පෙති වලින් මොනසා සුන්දර සිනහරැලි මතුණත් ඔබේ තොල් පෙති වලින් මොනසා ප්‍රිය වචන නිකුත් වුණත් අනාගතේ යම් දවසක් එනවා ඔය තොල් පෙති අතරින් ගලාගෙන යන්නේ කිරි සුදු කුණු පණුවන් සහිත කුණු ඕජාවයි පින්වතුනි. දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබේ මේ සුන්දර රූපය අනාගතේ සීතල මල් කඳක් වෙලා ඇසෙන් කනෙන් දිවෙන් ශරීරයෙන් නම මහා දොරටු වලින් කුණු ඕජාව වැగిරෙන හැටි නුවණින් දකින්න. මේ මොහොතේ ඔබ මොනසා ලස්සන ඇඳුම් වලින් මේ ශරීරය වැසුවත් මොනසා සුවඳ විලවුන් මොනසා පවුඩර් වලින් මේ ශරීරය සුගන්ධවත් කළත් අනාගතේ යම් දවසක් එනවා ඔබේ මේ සීතල කුණු වෙන ශරීරය වසාගෙන ඉන්නේ නිලමැස්සෝ දාස් ගානක් වසාගෙන ඉන්න හැටි නුවණින් දකින්න. කුණු පණුවන් දසදහස් ගානක් නලියන ඔබේ සීතල මල් කඳ නුවණින් දකින්න. ඔබේම සුන්දර රූපයයි. පින්වතුනි දවස් 5ක් 6ක් යද්දී මේ සීතල මල් කඳේ කුණු ගඳ කැලේ පුරා පැතිරෙනවා. සුසාන භූමිය පුරා පැතිරෙනවා. කැලේ ඉන්න කුණු කන සත්තු නරි ටික ඉවල්ලු ටික කබරයෝ ටික ගමේ ඉන්න බල්ලු ටික මේ සීතල මල කඳ ළඟට ඇවිල්ලා මේ කුණු මස කෑලි කඩාගෙන තැන් තැන්වල läගලා තලු මර මරා රස විඳින හැටි නුවණින් දකින්න. මේ ඔබේම සුන්දර රූපයයි. ඔබේ මේ සුන්දර රූපය අනාගතේ දවසක් එනවා සීතල මල කඳක් වෙච්ච මොහොතේ මේ සුන්දර රූපය කෑලි කඩාගෙන තලු මරමරා රස විඳින්නේ කැලේ ඉන්න තිරිසන් සත්තු. දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබ මේ මොහොතේ ඔබේ රූපය තලු මරමරා රස විඳිනවා. මේ ඇස තලු මරමරා රස විඳිනවා. ඇසේ පස්සය තලු මරමරා රස විඳිනවා. මේ කන නාසය දිව ශරීරය තලු මරමරා රස විඳිනවා. මේ මගේ පුතා මේ මගේ දුව අම්මා තාත්තා පෙම්වතා පෙම්වතිය බිරිඳ සාම්පුරුෂයා හැටියට රූපයන් තලු මරමරා රස විඳිනවා. නමුත් පින්වතුනි අනාගතයේ දවසක් එනවා ඔබේ මේ සුන්දර රූපය කෑලි කඩාගෙන තලු මරමරා රස විඳින්නේ කැලේ ඉන්න තිරිසන් සත්තු. දැස් පියාගෙන නුවණින් දකින්න. අවසානයේ මේ කුණු මස කාලා ඉවර කරනවා පින්වතුනි. කාලා ඉවර කරාට පස්සේ ඉතිරි වෙලා තියෙන සුදු පැහැ ඇට සැකිල්ල නුවණින් දකින්න. මේ ඔබේම ඇට සැකිල්ලයි තැන් තැන්වල මස් වැදලි එල්ලෙන තැන් තැන්වල ලේ තැවරුණ සුදු පැහැ ඇට සැකිල්ල නුවණින් දකින්න. ඒ සුදු පැහැ ඇට සැකිල්ලත් අර තිරිසන් සත්තු කෑලි කඩාගෙන තැන් තැන්වල läගලා හපහපා සූපු කරන හැටි නුවණින් දකින්න. මේ ඔබේම සුන්දර රූපයයි. ඔබ මමය මගේ ආත්මය කියලා දකින සුන්දර රූපයයි. අවසානයේ
ඇට සැකිල්ලේ ඇට කැබලි තිරිසන් සතුන් කන හැටි නුවණින් දකින්න. පින්වතුනි, අවසානයේ ඔබේ මේ සුන්දර රූපයට කුමක්ද සිද්ධ වුනේ? ඔබේ මේ සුන්දර රූපය අවසානයේ කැලේ ඉන්න තිරිසන් සතුන්ගේ ආමාශයේ ආහාරයක් වෙන හැටි නුවණින් දකින්න. දැස් පියාගෙන ඔබේ මේ සුන්දර රූපය අනාගතේ පවුලේ සුසාන භූමියේ පසේ සිටින ගැඩවිලුන්ගේ ආහාරයක් වෙන හැටි නුවණින් දකින්න. ඔබේ මේ සුන්දර රූපය අර කුණු කන තිරිසන් සතුන්ගේ පවුලේ සුසාන භූමියේ පසේ සිටින ගැඩවිලුන්ගේ වර්ණය, සැපය, බලයක් වෙන හැටි නුවණින් දකින්න. දැස් පියාගෙන නුවණින් දකින්න. මීට දින 7කට පෙර ආතුව මිය පරලොව ගිය පින්වති පින්වත් ධනවති අමරසිංහ පින්වත් මෑණියන්ගේ ඒ සුන්දර රූපය, ඒ ළමා කාලයේ තිබූ ළමා රූපය, තරුණ කාලයේ තිබුණු තාරුණ්‍යෙන් පිරුණ රූපය, මැදිවියේ වයෝවෘද්ධ භාවයේ තිබුණු රූපය පින්වතුනි දැස් පියාගෙන මෑණියන්ගේ රූපය සිහියට නගාගෙන ඒ රූපය මේ මොහොතේ කලයක් මත තියෙන අලු ගොඩක් බවට පත්වෙච්ච හැටි නුවණින් දකින්න. කලයක් මත තියෙන අලු ගොඩක් බවට පත්වෙච්ච හැටි නුවණින් දකින්න. ඒ අම්මාගේ සුන්දර රූපයක් කලයක් ඇතුලේ තියෙන ඒ අලු ගොඩක් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. මේ මොහොතේ ඔබ කොච්චර ලස්සන සුන්දර ජීවිතයක් ගත කළා. ඔබේ ඔය සුන්දර රූපය අනාගතේ යම් දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න. ඔබේ සුන්දර රූපයත් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. ඔබේ මේ සුන්දර රූපය අනාගතේ සීතල මල කඳක් වෙච්ච දවසේ ආදාහනාගාරයේ ආදාහණය වෙලා පින්වතුනි අර කලගෙඩියක පුරවල දෙන අලු ගොඩ අවසානයේ මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. බුදුරජාණන් වහන්සේගේ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේ පූජනීය අලු ගොඩක්, පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ හැටි නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපයක් පිරිනිවන් මංචකේ විසිරීලා තියෙන පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි, මේ මොහොතේ ඔබ තුල මේ වැඩෙන්නේ මරණානුස්සතියට අදාළ සතර එර්ධිපාද ධර්මයෝයි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මහත්ඵල මහානිසංසම කුසල් ධර්මයෝ. දැස් පියාගෙන මීළඟට කායානුපස්සනාව වැඩුවා වගේම චිත්තානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න. පින්වතුනි, ඔබ මේ භාවනාව පටන් ගත්ත මොහොතේ පටන් මේ මොහොත දක්වා ඔබ තුල සකස් වූ සෑම සිතුවිල්ලක්ම සිහියට නගා ගන්න. ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නෑ පින්වතුනි. ඔබ මේ මරණානුස්සතියේ සෑම අධියරක්ම වැඩුවේ සිතුවිලි ඇසුරෙන්මයි. නමුත් ඒකම හිතක්වත් දැන් ඔබට අයිති නෑ. ඔබේ රූපය සීතල මලකඳක් හැටියට දැක්ක හිත දැන් ඔබට අයිති නෑ. ඔබේ ඇසෙන් ඕජාව ගලන හැටි දැක්ක හිත දැන් ඔබට අයිති නෑ.
ඒ සෑම සිතුවිල්ලක්ම වෙනස් වෙලා ගියා. අද දවස පුරාවට කොච්චර සිතුවිලි ඔබ තුල ඇති වෙන්නේ නැද්ද? උදේ පාන්දර නැගිටින්න කියලා හිත කිව්වා, මූණ හොදන්න කියලා හිත කිව්වා, කෑම කන්න කියලා හිත කිව්වා. සිතුවිලි 10 ගාණක් ඇති වුණා. ඒකම හිතක්වත් දැන් ඔබට අයිති නැහැ. ඊයේ දවස පුරාවට ඔබ තුල සිතුවිලි කී දහයක් ඇති වුණාද? ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ. මුළු ජීවිත කාලය පුරාවට සිතුවිලි කී කෝටියක් ඔබ තුල ඇති වුණාද? ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ. ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වූ පස්සය හේතුවෙන් සකස් වෙලා අනිත්‍ය වෙලා ගියා. ඔබේ මියගිය දයාබර අම්මා ජීවත්ව සිටිය කාලය පුරාවට පින්වතුනි සිතුවිලි කී කෝටියක් ඇති වෙන්නේ නැද්ද? ඒකම සිතුවිල්ලක්වත් දැන් අයට අයිති නැහැ. දැන් ඔබට අයිතිත් නැහැ ඒකම සිතුවිල්ලක්වත්. නමුත් අපි මොකද්ද කළේ පින්වතුනි? ඒ සිත මමේ කියලා ගත්තා. ඒ සිත මගේ කියලා ගත්තා. ඒ සිත තුල මා ඉන්නවා කියලා ගත්තා. මා තුල ඒ සිත තියෙනවා කියලා ගත්තා. අරගෙන ඒ සිත විතර්ක කළා. භවයට යන සංස්කාරයෝ රැස් කළා පින්වතුනි. ඒ පින්වත් මෑණියන් මරණාසන්න මොහොතේ සකස් වුණා වූ අවසාන සිත අනිත්‍ය වශයෙන් දැක්කාද කියන්න මම දන්නේ නැහැ. අනිත්‍ය වශයෙන් දැක්කනම් අනිවාර්යයෙන්ම උතුම් සෝවාන් ඵලයයි සාක්ෂාත් කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම පින්වතුනි අනිත්‍ය වූ පස්සය හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ සිතක් කියලා දකින්න කියලා. එවිට ඔබ චිත්තානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා. රාත්‍රියට නිින්දට යද්දී කොට්ටය මත හිස තබාගෙන දවස පුරාවට සකස් වූ සෑම සිතුවිල්ලක්ම සිහියට නගා ගන්න. ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වූ පස්සය හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ හිතක් කියලා චිත්තානුපස්සනාවෙන් යුතුව නිින්දට යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් අපි මොකද්ද කරන්නේ පින්වතුනි? උදේ ඉඳන් සකස් වෙන සෑම සිතක්ම නැවත සිතා විතර්ක කරනවා. භවය දික් කර ගන්නවා. භවයට යන සංස්කාරයෝ රැස් කරනවා. දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට ඇති වූ සෑම සිතුවිල්ලක්ම සිහියට නගා ගන්න. අනිත්‍යයි කියලා දකින්න. ඔබ අනිත්‍යයි කියලා ඒ සිත දැකලා පුහුණු වුණොත් පමණයි කවදා හරි දවසක ඔබ මරණාසන්න මොහොතේ සකස් වෙන අවසාන චුතිසිතත් අනිත්‍යයි කියලා ඔබ දකින්නේ. ඊළඟට ඔබ වේදනානුපස්සනාවට එන්න. වේදනානුපස්සනාව කියන්නේ සැප, දුක්, උපේක්ෂා, විඳීම්. පින්වතුනි ඔබ මේ භාවනාව වඩපු වෙලාවේ කොච්චර සැප වේදනා ඔබ තුල ඇති වුණාද? භාවනාව හොඳින් වැඩුණා නම් සැප වේදනා, භාවනාව දුර්වල වුණා නම් දුක් වේදනා, භාවනාව හොඳින් වැඩුණා නම් ඔබ මේ මොහොතේ පසු වෙන්නේ උපේක්ෂා විඳීමක. ඔය එකම විඳීමක්වත් නිත්‍ය නැහැ පින්වතුනි. අද උදේ ඉඳන් මේ දක්වා කොච්චර සැප වේදනා ඔබට ඇති වුණාද? ඔබ කැමති දෙයක් සිද්ධ වෙද්දී එකම සැප වේදනාවක්වත් ඔබට අයිති නැහැ. අද උදේ ඉඳන් මේ දක්වා කොච්චර දුක් වේදනා ඔබ තුල ඇති වුණාද? ඒකම දුක් වේදනාවක්වත් ඔබට අයිති නැහැ. ඊයේ දවසේ කොච්චර සැප වේදනා ඔබට ඇති වුණාද? ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිති නැහැ. ඊයේ දවසේ කොච්චර දුක් වේදනා එකක්වත් දැන් ඔබට අයිති නැහැ. උපේක්ෂා විඳීම් එකක්වත් අයිති නැහැ. පින්වතුනි පුංචි කාලේ ඉඳන් කොච්චරනම් සැප වේදනා ඔබ අත්විඳද? ඒ මියගිය පින්වත් ධනවතී අමරසිංහ පින්වත් මෑණියන්ගේ මේ දුවා දරුවෝ පුංචි කාලේ ඒ පියවරු වලින් කිරි උරා ගොද්දී අම්මට තුරුල් වෙලා අතපය විසි කර කොච්චර සැප වේදනාත් විඳද? කෝ ඒ සැප වේදනා?
එකක්වත් දැන් නැහැ. පුංචි කාලේ ඔබලා සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් කරද්දී කොච්චර සැප වේදනා එකක්වත් දැන් නැහැ. පුංචි කාලේ ඔබලා සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් බත්තු යද්දී කොච්චරනම් සැප වේදනා පින්වතුනි එකක්වත් ඔබට අයිති නැහැ. අම්මා තාත්තා අවවාද කරද්දී අම්මා තාත්තා පාරක් ගහද්දී කොච්චරනම් දුක් වේදනා ඔබත් වින්දාද? ඒකම දුක් වේදනාවක්වත් දැන් ඔබට අයිති නැහැ. ඒ සැප වේදනාව දුක් වේදනාව මායාවක් මිරිඟුවක් ඇස් බැඳුමක් පමණක්මයි පින්වතුනි. ඊයේ දවසේ ඇති වුණා වූ සැප වේදනා අද දවසේ ඇති වුණා වූ සැප වේදනා එකක්වත් අපිට අයිති නැති වෙද්දී අපි මේ මොකද්ද කරන්නේ? අනාගත සැප වේදනා යලි යලි ප්‍රාර්ථනා කරනවා. අනාගත සැප වේදනා අපි යලි ප්‍රාර්ථනා කරනවා. නමුත් අතීත සැප වේදනා එකක්වත් අපිට අයිති නැහැ පින්වතුනි. පින්වත් ධනවතී අමරසිංහ පින්වත් මෑණියන් මුළු ජීවිත කාලය පුරාවට පින්වතුනි කොච්චරනම් සැප වේදනා අත්විඳින්නේ නැද්ද? කොච්චරනම් දුක් වේදනා උපේක්ෂා විඳීමත් විඳින්නේ නැද්ද? ඒකම විඳීමක්වත් දැන් නැට අයිති නැහැ. දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල ඇති වූ සෑම සැප දුක් උපේක්ෂා විඳීමක් සිහියට නගාගෙන අනිත්‍ය වූ පස්සය හේතුවෙන් සකස් වෙන අනිත්‍ය වූ විඳීමක් කියලා වේදනානුපස්සනාව මතු කරගන්න. රාත්‍රියට නිින්දට ගිහිල්ලා කොට්ටය මත හිස තබාගෙන මුළු දවස පුරාවට සකස් වූ සෑම සැප විඳීමක්ම දුක් විඳීමක්ම උපේක්ෂා විඳීමක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා වේදනානුපස්සනාවෙන් යුතුව නිින්දට යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ඔබ ධම්මානුපස්සනාවට එන්න පින්වතුනි. මේ සියලු ධර්මතාවය අනිත්‍යයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ පිරිනිවී ගිය අනිත්‍ය වූ ධර්මයක්. මේ උතුම් ධර්ම රත්නය මේ උතුම් සංඝ රත්නය අනාගතේ අබුද්ධෝත්පාද කාල ඇති වෙලා කාසාය කණ්ඨකල ඇති වෙලා අනිත්‍ය වෙලා යනවා. ඒ විතරක් නෙමේ ඔබ මේ මොහොතේ පුහුණු කළ මේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව තව මොහොතකින් ඔබේ ජීවිතේ අනිත්‍ය වෙලා යනවා. ඒ විතරක් නෙමේ පින්වතුනි මේ සියල්ල තුලින් අපි කවදා හරි දවසක ලබන උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කියලා කියන්නේ අනිත්‍ය වී යන ධර්මතාවයන්මයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවී ගියේ රහත් ඵලය අරගෙන නෙමේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අරගෙන නෙමේ. දැස් පියාගෙන නුවණින් දකින්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ පටන් අපි කවදා හරි දවසක ලබන උතුම් රහත් ඵලය දක්වා අනිත්‍ය වී යන ධර්මතාවයන් නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල මමය මගේය මගේ ආත්මය යයි දකින්න කිනම් වූ ධර්මතාවය නැහැ කියලා දකින්න තැන ධම්මානුපස්සනාව තුල ජීවත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැස් පියාගෙන මිය පරලොව ගිය තමන්ගේ දයාබර අම්මා දයාබර තාත්තා හේතුවෙන් සකස් වුණ සෑම සිතුවිල්ලක්ම සිහියට නගා ගන්න. ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නෑ. ඔබේ දයාබර අම්මා තාත්තා නිසා ඔබ ඇති කරගත්ත සෑම සැප වේදනාවක්ම සිහියට නගා ගන්න. දුක් වේදනාවක්ම සිහියට නගා ගන්න. ඒකම විඳීමක්වත් දැන් ඔබට අයිති නෑ. ඒ සෑම ධර්මතාවයක්ම වෙනස් වෙලා ගියා පින්තුනි.
ඒ සෑම ධර්මතාවයක්ම මායාවක්, මිරිඟුවක්, ඇස් බැඳුමක් කියලායි දැන් ඔබට පෙනෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය මහත්ඵල මහානිසංස පුණ්‍ය ශක්තියයි පින්වතුල්ලා මේ මොහොතේ ජීවිතයට එකතු කරගත්තේ. මොකද දයාබර අම්මා තාත්තට ශක්තිමත් සමත විදර්ශනා කුසල් ධර්මය අනුමෝදන් කරන බලාපොරොත්තුවෙන් සාදු කියන්න. පින්වතුනි, දැන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින් කළා කියලා සුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ. අපි හිතනවා පින් කළොත් සුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ පින් කළොත් සුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ පව් කළොත් දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ තුෂ්ණා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන තැන. තුෂ්ණා පච්චයා උපාදානං, මරණාසන්න මොහොතේ කුමක්ද තුෂ්ණාවෙන් උපාදානය කරගන්නේ? ඊට අදාළවයි භවය උපත සකස් වෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේගේ දහම. දැන් කෝටිපති මහත්තයෙක් හිටියා. එයා කෝටිපති මහත්තයෙක් මුළු ජීවිතේම අප්‍රමාණ පින්කම් කළා. පන්සල් හැදුවා, දන් දුන්නා, නමුත් බණ භාවනා නම් කළේ නැහැ. අප්‍රමාණ පින්කම් කරලා මේ මහත්තයා වයෝ වෘද්ධ වෙලා මැරෙනවා. දැන් පාසකූල වෙලාව ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ වැඩම කරලා අනුශාසනා කරනවා. මොකද්ද? මේ මහත්තයාට 7 දවසේ පින්කමක් අවශ්‍ය නැහැ. මේ මහත්තයාට 3 මාසේ පින්කමක් අවශ්‍ය නැහැ. මේ මහත්තයාට අවුරුද්දේ පින්කමක් අවශ්‍ය නැහැ. ඇයි ඒ? මේ මහත්තයා ජීවතුන් අතර සිටියදී ඒ තරමටම පින්කම් කළා. ඒ නිසා මේ මහත්තයා ශාස්ත්‍රීක දිව්‍ය තලයක දෙවියෙක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කියලායි නායක හාමුදුරුවෝ අවවාද කළේ, අනුශාසනා කළේ. පින්වතුනි, අපේ රටේ ඕනෑම පාංශකූලපලක මරණය විග්‍රහ වෙන්නේ ওই විදියටයි. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් ওই විදියට මරණය විග්‍රහ කළේ නැහැ පින්වතුනි. අවසානයේ අර කෝටිපති මහත්තයා කොහෙද ඉපදුනේ පින්වතුනි? එයාගේ කෝටි ගාණක් වටිනා හිස් ඉඩමක පරදත්ත රූපජීවි ප්‍රේතෙක් වෙලා ඉපදුනා. මොකක්ද උනේ? මරණාසන්න මොහොතේ තෘෂ්ණාවෙන් උපාදානය වුණේ මොකක්ද? පින උපාදානය වුණේ නැහැ. පිනට වඩා තෘෂ්ණාව තිබ්බේ දීපල ඉඩකඩම් වලට. තෘෂ්ණා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති. තෘෂ්ණාවෙන් එයා මරණාසන්න මොහොතේ උපාදානය කරගත්ත ඉඩකඩම්, ඒ ඉඩමේම ගිහිල්ලා පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් වෙලා ඉපදුණා. නමුත් මේ මහත්තයා මරණාසන්න මොහොතේ පින උපාදානය කරගත්තා නම් අනිවාර්යයෙන්ම ශාස්ත්‍රීක දෙවියෙක්, මිනිසෙක් පින්වතුනි. නමුත් පින උපාදානය වුණේ නැහැ. ඇයි? පිනට වඩා තෘෂ්ණාව තිබ්බේ දීපල ඉඩකඩම් වලට. දැන් මේ මහත්තයා අර නිවසේ පරදත්ත රූප, අර ඉඩමේ පරදත්ත රූප ජීවි ප්‍රේතෙක්. කවුද මේ පරදත්ත රූප ජීවි ප්‍රේතයා? ප්‍රේතිය කියන්නේ ප්‍රේත ලෝකයේ ඉන්න ඉහළම ප්‍රේතයා. පරදත්ත රූප ජීවි සමහරු අපිට ඇවිල්ලා කියනවා, ස්වාමින් වහන්සේ මගේ මැරිච්ච අම්මා සුදු සාරියක්, සුදු හැට්ටයක් ඇඳලා මං රෑ අපේ ගේ දොරකඩ ඉන්නවා මං දැක්කා. මගේ මැරිච්ච තාත්තා සුදු සරමක් කමිසයක් ඇඳලා අපේ වත්තේ ඇවිදිනවා මං හීනෙන් දැක්කා.
කවුද මේ පින්වතුනි? මේ අය තමයි පරදත්ත රූප ජීවි ප්‍රේතයෝ. ඇයි ඒ? ඒගොල්ලන්ට හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා, හොඳට ආහාර ලැබිලා තියෙනවා. මොකද ප්‍රේත ලෝකය කියන්නේ හරිම අපුල තැනක් පින්වතුනි. අකුසල් වැඩි වෙන්න ප්‍රේතයාගේ විකෘති වැඩි. එවැනි විකෘති ප්‍රේත ලෝකයේ තුල ඉහළම ප්‍රේතයා තමයි පරදත්ත රූප ජීවි ප්‍රේතයා. දැන් අර කෝටිපති මහත්තයා අර ඉඩමේ පරදත්ත රූප ජීවි ප්‍රේතේ හොඳට ඇඳුම් පැළඳුම් ලැබෙනවා, හොඳට ආහාර තියෙනවා, විකෘති නොවන ශරීරයක් තියෙනවා. ඇයි ඒ? කළා වූ පින ඇවිල්ලා විපාක දෙනවා. කළා වූ පින ඇවිල්ලා විපාක දෙනවා. නමුත් විපාක දෙන්නේ ප්‍රේත ලෝකේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් පින් කළා කියලා සුගතියට යනවා කියලා දේශනා කළා නැහැ. පව් කළා කියලා දුගතියට යනවා කියලා දේශනා කළත් නැහැ. මරණාසන්න මොහොතේ කුමක්ද අපිට තෘෂ්ණාවෙන් උපාදානය වෙන්නේ? ඊට අදාළවයි භවය සකස් වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිත පුහුණු කරන්න කියලා. නිරතුරුවම. ඒ නිසා දැන් අපි මියගිය දයාබර මෑණියන් වෙනුවෙන්, දයාබර පියාණන් වෙනුවෙන් පින්පෙත් අනුමෝදන් කරන්න මේ පින්කම සිද්ධ කළේ. ඇයි පින්වතුනි අපි පින්පෙත් අනුමෝදන් කරන්නේ? ඇත්තටම කෙනෙක් මැරුණාට පස්සේ මැරෙන මොහොතේ කුමක්ද සිද්ධ වෙන්නේ? ඒක බලන්න අපි යන්න ඕනේ පටිච්ච සමුප්පාද දහමට. පටිච්ච සමුප්පාද දහමේදී තෘෂ්ණාපච්චය උපාදානං, උපාදානපච්චය භවෝ, භවපච්චය ජාති. මේ පින්වත් අම්මා මරණාසන්න මොහොතේ කුමක්ද තෘෂ්ණාවෙන් ඒ අම්මට උපාදානය වුණේ? ඊට අදාළවයි භවය ජාතිය උපත සකස් වුණේ. එතකොට මැරිච්ච කෙනා නැවත උපදින්නේ කොහෙද පින්වතුනි? මැරිච්ච කෙනා උපදින්නේ භවත්‍රයන් තුනක් පටිච්ච සමුප්පාදේ බුදුරජාණන් වහන්සේ කියන මොකක්ද? එක කාම භවය, දෙක රූපී භවය, තුන අරූපී භවය. අපි හැමෝම යම් දවසක මැරෙනවා, අපවත් වෙනවා. අපි උතුම් රහත් ඵලය සාක්ෂාත් නොකළොත් අනිවාර්යයෙන්ම අපි කාම, රූපී, අරූපී භවත්‍රයෙන් තුනෙන් එක උප්පත්තිය ලබනවා. මේ මියගිය පින්වත් මෑණියන් රහත් ඵලය අවබෝධ කරලා හිටියේ නෑ. අපි ඒක සක්සුදක්සේ දන්නවා. එහෙමනම් නැවත එක කාම භවය, දෙක රූපී භවය, තුන අරූපී භවය කියන මේ භවත්‍රය තුන ඔය උප්පත්තිය ලබන්න ඕනේ. එතකොට කාම භවය කියන්නේ මොකද්ද? කාම භවය කියන්නේ මනුස්ස ලෝකය, තුසිතේ යාමේ නිම්මාන රතිය, පරිනිම්මිත වසවත්තිය, තාවතින්සේ චාතුර්මාරාජිකය කාම භවයට අයිති වෙනවා පින්වතුනි. කාම භවයේ තියෙන ස්වභාවය තමයි සත්වයා ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන සත්වයින් ජීවත් වෙන භවය කුමක්ද? ඒක කාම භවය. දැන් මිනිස්සු හැටියට අපි මේ ඇස කන නාසය දිව ශරීරය මේ පංච ඉන්ද්‍රියන් පිනවනවා. අපි ඉපදිලා ඉන්නේ කාම භවයේ. ශාස්ත්‍රීය දෙවිවරු සෑම දෙවි කෙනෙක්ම ඉපදිලා ඉන්නේ කාම, ඒ වගේම සතර අපායත් අයිති වෙන්නේ කාම භවයේ. එහෙනම් දැන් අපි මැරිච්ච දාට, අපි අපවත් වෙච්ච දාට අපි කාම භවයේ කෙරෙහි තෘෂ්ණාවෙන් උපාදානයක් ඇති කරගත්තොත් මනුස්ස දීප්‍ය තලවල අපි උප්පත්තිය ලබනවා. අකුසල් සිතක් ඇති කරගත්තොත් සතර අපායට වැටෙනවා. අන්න එක තැනක් අපි ඉපදෙනවා. ඊළඟට තමයි රූපී භව. රූපී භවය කියලා කියන්නේ යමෙක් සීලය ශක්තිමත් කරලා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සමාධිමත් හිතෙන් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන ශක්තියින් ඇති කරගෙන මරණාසන්න මොහොතේ ඒ ධ්‍යාන උපාදානය කරගෙන මැරුණොත් එයා රූපාවචර බ්‍රහ්මතලයේ ඉපදෙනවා. රූපාවචර බ්‍රහ්මතල කියන්නේ රූපාවචර බ්‍රහ්මතලවල බ්‍රහ්මයාට රූපය ප්‍රකටයි. රූපය ප්‍රකටයි. එයා සමාධිය තුල ජීවත් වුණත්, ධ්‍යාන තුල ජීවත් වුණත් එයාට රූපය ප්‍රකටයි, රූපය අප්‍රකට නැහැ. ඒ නිසා ඒක රූපාවචර බ්‍රහ්මතල. එයා මරණ, ඔබ දැන්
පළවෙනි ධානයටපත් වෙන්න හිත පුහුණු කළොත් දෙවෙනි ධානයටපත් වෙන්න හිත පුහුණු කළොත් මරණාසන්න මොහොතේ ෂණේ ඔබ හිත පළවෙනි ධානයට ගන්න. ඒ ධානයත් එක්කම ඔබ මිය ගියොත් අනිවාර්යයෙන්ම ඔබ රූපාවචර බ්‍රහ්මතලයේ ඉපදෙනවා. නමුත් සතර අපායෙන් මිදිලා නැහැ. ආයිමත් සතර අපායට වැටෙන ස්වභාවයෙන් ඔබ ඉන්නේ. ඒ වගේමයි ඊළඟට අරූපාවචර බ්‍රහ්මතලවල. අරූපාවචර බ්‍රහ්මතල කියන්නේ මොකද්ද? එයාට රූපය ප්‍රකට නැහැ. දැන් රූපාවචර බ්‍රහ්මතලයේදී ආට රූපය ප්‍රකටයි. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධාන මට්ටම්. එතකොට අරූපාවචර ධාන කියන්නේ යමේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානයන් පුහුණු කරලා ඊට පස්සේ ආයේ පුහුණු කළා වූ ධාන හිත රූපාවචර ධාන බවට පත් කර ගන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා මේ රූපේ හිත එළියට ගන්නවා කියලා. උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කඩු කොපුවේ කඩුව ඇදලා එළියට ගන්නවා වගේ බට ගහෙන් බට දැල්ල ගලවල එළියට ගන්නවා වගේ එයා මේ රූපේ හිත එළියට අරගෙන පිංගතුනි ආකාසායන් ඡායතනේ නේව සංඥා වගේ අරූපී ධාන තුල හිත පවත්වනවා කියලා. එතකොට එයාට මේ රූපය ප්‍රකට නැහැ. එයා හිතන් ඉන්නේ රූපේ මිදුණා කියලා. නමුත් රූපේ මිදිලා නැහැ. එහෙමනම් මේ භවාත්‍රේ කාරණා තුනක් තියෙනවා. අපි මරණාසන්න මොහොතේ අපි කාමයන් තුල නම් ජීවත් වෙන්නේ අනිවාර්යයෙන්ම කාම භවයේ උපතක් ලැබෙනවා. රූපාවචර භවයක් නම් ධාන වඩන කෙනෙක් නම් 1 2 3 4 එයා රූපාවචර බ්‍රහ්මතලයේ ඉපදෙනවා. අරූපාවචර ධාන වඩන කෙනා අරූපාවචර බ්‍රහ්මතලයේ ඉපදෙනවා. රහත් ඵලයටපත් වෙලා හිටියොත් කවුරු හරි එයා භවයේ නිරුද්ධ වෙලා නිවිලා යනවා. එහෙමනම් දැන් මැරිච්ච කෙනා අනිවාර්යෙන්ම අපි දන්නවා මියගිය අම්මා රූපාවචර ධානය ඇති කරගත්තෙත් නැහැ. අරූපාවචර ධානය ඇති කරගත්තාද නැද්ද කියන මම දන්නේ නැහැ. එහෙමනම් අනිවාර්යෙන්ම කාම භවයේ උපතකට යනවා. දිව්‍ය මනුස්ස උපතකට. නමුත් පින්වතුනි අපි ඒක සක්සුදක්සේ අපිට කියන්න දන්නේ නැහැ. සක්සුදක්සේ කියන්න දැනගන්න නම් අපි අනිවාර්යෙන්ම චුතූපපාත ඥානය ලැබපු කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඔබ චුතූපපාත ඥානය ලැබුවොත් ඒ කියන්නේ ඔබ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධාන මට්ටම් පුහුණු කරලා ඒ ධානගත හිත චුතූපපාත ඥානය ඔස්සේ ඉදිරියට අරන් ගියොත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ එමය සඳහන් කරන්නේ එයාට පුළුවන් කෙනෙක් මැරිලා නැවත උපදින තැන දකින්න. නමුත් අපි කාටවත් ඒ ඥානය නැහැ. ඒ නිසා අපි මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ එයාව සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරන්න කියලා. දැන් එක බමුණෙක් හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ. බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කරනවා. වැඩම කරලා ඒ බමුණාගෙන් දානි පිළි අරගෙන පුණ්‍යානුමෝදනාව කරද්දී ඥාතීන්ට පින් දෙනවා. ඉදම් මේ ඥාතීනං හෝතු කියලා ඥාතීන් පින් දෙනකොට මේ බමුණ කියනවා භාග්‍යවතුන් වහන්සේ මගේ අම්මලා තාත්තලාට පින් දෙන්න එපා. මගේ අම්මලා තාත්තලා කවදාක්වත් දුගතියට නම් ඉපදෙන්නේ නැහැ. ඒ අය මහා බ්‍රහ්මයා ළඟටමයි යන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඉදම් මේ ඥාතීනං හෝතු කියලා මගේ අම්මා තාත්තට පින් දෙන්න එපා කියලා කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ ඔබේ අම්මලා තාත්තලාට පින් අවශ්‍ය නැත්නම් හරි කමක් නැහැ. ඔබේ පෙර ජීවිතයේ අම්මලා තාත්තලා ඥාතීන් ඉන්න පුළුවන්. ඔබේ මේ ජීවිතයේ අනිකුත් ඥාතීන් පින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අය ඒ පින අනුමෝදන් වෙයි කියලා. ඒ වෙලාවේ මේ මාන්නාදික බමුණා කියනවා භාග්‍යවතුන් වහන්සේ මගේ පරම්පරාවේ කිසිම කෙනෙක් දුගතියක නම් ඉපදෙන්නේ නැහැ. പ്രേත ලෝකේ නම් ඉපදෙන්නේ නැහැ. මගේ පෙර ජීවිතයේ අම්මලා තාත්තලවත් പ്രേත ලෝකවල ඉපදෙන්නේ නැහැ. අපේ පරම්පරාවල් වල සෑම කෙනෙක්ම මරණයෙන් පස්සේ මහා බ්‍රහ්මයා ළඟටමයි යන්නේ කියලා.
ඒ කියන්නේ පින් දෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේට කියනවා ඥාතීන්ට. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ ඔබ කියන දේ කවදාක්වත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ කියන දේ කවදාක්වත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඔබ එහෙම කියනවා නම් හරි කමක් නැහැ. අපි හිතමු කිසිම ඥාති ප්‍රේතෙක් පින් ගන්න නැහැ කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔබ කළා වූ පින කවදාක්වත් අපත යන්නේ නැහැ. ඒ පින ඔබේ ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව පිණිස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපේ පින්වත් මියගිය අම්මා මැරෙන වෙලාවේ පින්වතුනි මුළු ජීවිත කාලෙම යහපත් ජීවිතයක් ගත කරපු අම්මා කෙනෙක්, ධර්මානුකූලව ජීවිතයක් ගත කරපු අම්මා කෙනෙක්, විනයගරුක සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරපු අම්මා කෙනෙක්, කාගෙන්වත් වචනයක් වැරදි කියලා අහපු නැති අම්මා කෙනෙක්. ඒ නිසා පින්වතුනි එවැනි චරිතයක අවසානයේ චුතිසිත කවදාක්වත් වේදනාකාරී හිතක් වෙන්නේ නැහැ. ඒක සුගතියට අදාළ හිතක්මයි සකස් වෙන්න ඕනේ. නමුත් පින්වතුනි අපි දන්නේ නැහැ කොහේ උප්පත්තියක් සකස් කරගත්තද කියලා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පණවනවා මිය ගිය ඥාතීන් උදෙසා පින්පෙත් අනුමෝදන් කිරීම ජීවත්ව සිටින අයගේ යුතුයකම් කියන කාරණය. ඒ නිසා අන්නේ යුතුයකම් පක්ෂයයි අපි මේ මොහොතේ සිද්ධ කරගත්තේ. ඒ නිසා පින්වතුන්ලා නැවතත් කල්පනා කරන්න අපි නැවතත් මොහොතක් ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය ඇති කරගෙන අපි පිනෙන් ශක්තිමත් වෙමු. මොකද අපි කෙනෙකුට පින් අනුමෝදන් කරන්න නම් අනිවාර්යෙන්ම අපි ශක්තිමත් පිනක් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ නිසා හැමෝම දැස් පියාගෙන මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. මම හයියෙන් කියන්න. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම දෙවියෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම
සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දේවියෝද බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන් හා පස්සලොස් චරණ ධර්මයන් මනා කොට දත්හින් විජ්ජාචරණ නම් වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හින් ලෝකවිදු නම් වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනා කොට දැමූ හේයින් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදහින් සත්තා දේව මනුස්සා නම් වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු හේයින් භගවා නම් වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හින් සම්මා සම්බුද්ධ නම් වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විජ්ජාචරණ නම් වන සේක
සුගත නම් වනසේක ලෝකවිදු නම් වනසේක අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක සත්තා දේව මනුස්සා නම් වනසේක භගවා නම් වනසේක අරහං නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක හොඳයි පින්වතුන්ලා නැවතත් මොහොතක් සතර සතිපට්ඨාන ධර්මයන්ට හිත යොමු කරන්න කාය චිත්ත ධම්ම වේදනා බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව දේශනා කළා තියෙනවා ඔබේ රූපය දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන 6ක් මරණානුස්සතියක් කට්ටික සංඥාවක් හැටියට දකින්න කියලා මොහොතක් හැමෝම දැස් පියාගෙන ඔබේ රූපය අට්ටික සංඥාවක් කළා දකින්න දැස් පියාගෙන ඔබේ සුන්දර රූපයට හිත යොමු කරන්න ඔබේ සුන්දර රූපයට ඔබ කොච්චරනම් ආදරේද කොච්චරනම් මේ රූපයට කැමතිද මේ මොහොතේ ඔබට බොහෝම ලස්සන සමාධිමත් හිතක් තියෙනවා පින්වතුනි විසිරුන් නැති හිතක් මේ සමාධිමත් හිතෙන් ඔය රූපය ගලවන්න ඔය රූපය ලිහන්න ඔය රූපය විවෘත කරන්න අපි මේ රූපය ගලවන්නේ නැහැ ලිහන්නේ නැහැ විවෘත කරන්නේ නැහැ මේක ලස්සන ලස්සන මන්දලා ලස්සන ආභරණ පළඳලා මේ රූපය වසාගෙනයි ජීවත් වෙන්නේ මේ මොහොතේ ඔබට සමාධිමත් හිතක් තියෙනවා ඔය සමාධිමත් හිතෙන් ඔය රූපය ගලවන්න දැස් පියාගෙන ඔබේ රූපේ මස ගලවලා අයින් කරලා සුදු පැහැ ඇට සැකිල්ල මතු කරගන්න සුදු පැහැ ඇට සැකිල්ල මතු කරගන්න දැන් ඔබට ඔබේ සුදු පැහැ ඇට සැකිල්ල හොඳින් මතු වෙලා පේන්න ඕනේ ඔබේ රූපය ගලවලයි තියෙන්නේ මම කියලා සංඥාවක් දැන් උතන නැහැ ඔබ මනෝමය රූපයකින් ඔය ඇට සැකිල්ල දිහා බලන්න මනෝමය රූපයකින් ඔය ඇට සැකිල්ල දිහා බලන්න ඔබට ඔබේ සුදු පැහැ ඇට සැකිල්ල හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට භික්ෂුවගේ රූපයක් අට්ටික සංඥාවෙන් දකින්න භික්ෂුවගේ සිවුරු පිරිකර අයින් කරලා මේ මස ගලවලා අයින් කරලා දැන් මෙතන වාඩි කරලා තියෙන්නේ සුදු පැහැ ඇට සැකිල්ලක් භික්ෂු සංඥාව නෑ පින්වතුනි අට්ටික සංඥාවක් දැන් ඔබට ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා බාහිර ශබ්ද ඇහුනොත් ඇසුනා කියන තැනින් ශබ්දය අයින් කරන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා බාහිර සිතුවිලි ආවොත් දැනුණා කියන තැනින් ඒ සිත අයින් කරන්න එකම සංඥාව අට්ටික සංඥාවයි දැන් ඔබට ඇට සැකිලි දෙකක් අරමුණු වෙනවා ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි ඔබට මේ ඇට සැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් මෙතන වාඩි වෙලා ඉන්න සෑම කෙනෙක්ම අට්ටික සංඥාවෙන් දකින්න වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඉඳගෙන ඉන්න ඇට සැකිල්ලක් මිනිස් සංඥාව නිරුද්ධ වෙලා පින්වතුනි වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඉඳගෙන ඉන්න ඇට සැකිල්ලක් ඔබේ ඇට සැකිල්ලට හොඳින් හිත පිහිටන්න භික්ෂුවගේ ඇට සැකිල්ලට හොඳින් හිත පිහිටන්න මිනිස් සංඥාව එන්න දෙන්න එපා
දැන් මෙතන වාඩි වෙලා ඉන්න සියල්ලෝම ඔබට ඇටසැකිලි ගොඩක්. මේ සියල්ලන්ම ඔබට අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් දකින්න. බස්නාහිර පළාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්. ලක්ෂ ගානක් ඇටසැකිලි බස්නාහිර පළාත පුරාවට ඔබට අරමුණු වෙනවා. මිනිස් සංඥාව නිරුද්ධ වෙලා පින්වතුනි. මුළු බස්නාහිර පළාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ලක්මයි. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න. බාහිර ශබ්දවලට කන් දෙන්න එපා. ඇසුණා කියන තැනින් ශබ්දය අයින් කරන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. දැනුණා කියන තැනින් සිතුවිල්ල අයින් කරන්න. දැන් ඔබට මුළු බස්නාහිර පළාතම ඇටසැකිලි ගොඩක්. ඔබට මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු ශ්‍රී ලංකාවම අට්ටික සංඥාවෙන් දකින්න. උතුර නැගෙනහිර බටහිර දකුණ වයඹ බස්නාහිර සබරගම ඌව මේ මුළු ලංකාවම දැන් ඔබට ඇටසැකිලි යායක් පින්වතුනි. කෝටි 2කට වැඩි ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්. මිනිස් සංඥාව නිරුද්ධ වෙලා කෝටි 2කට වැඩි ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න. බාහිර ශබ්දවලට කන් දෙන්න එපා. ඇසුණා කියන තැනින් ශබ්දය අයින් කරන්න. දැන් ඔබට මුළු ශ්‍රී ලංකාවම ඇටසැකිලි යායක් පින්වතුනි. ඔබට මුළු ශ්‍රී ලංකාවම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් දකින්න. ආසියාව, අප්‍රිකාව, මැද පෙරදිග, බටහිර යුරෝපය මේ මුළු ලෝකෙම දැන් ඔබට ඇටසැකිලි යායක්. කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. ලෝකෙ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්. මනුස්ස ලෝකයෙන් මනුස්ස සංඥාව නිරුද්ධ වෙලා මුළු මනුස්ස ලෝකෙම දැන් එකම ඇටසැකිලි යායක් පින්වතුනි. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න. බාහිර ශබ්දවලට කන් දෙන්න එපා. ඇසුණා කියන තැනින් ශබ්දය අයින් කරන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. දැනුණා කියන තැනින් සිතුවිල්ල අයින් කරන්න. දැන් ඔබට මුළු ලෝකෙම ඇටසැකිලි යායක්. ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් දැස් පියාගෙන මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. මේ මුළු ශ්‍රී ලංකාවේ කෝටි 2කට වැඩි ඇටසැකිලි කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. භික්ෂුවගේ ඇටසැකිල්ලක් කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඔබගේ ඇටසැකිල්ලක් කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළවට පස් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහු වෙන හැටි නුවණින් දකින්න. ඔබගේ ඔය සුන්දර රූපය අනාගතේ ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා, බිඳිලා, විසිරිලා පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි
නුවණින් දකින්න. ඔබේ ඇටසැකිල්ලක් පවුලේ සුසාන භූමියේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් හැටියට දකින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. බුදුරජාණන් වහන්සේගේ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේ පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ ඇති නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපයත් පිරිනිවන් මංචකේ විසිරීලා තිබුණු පූජනීය අලු ගොඩක් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. මීට දින 6කට පෙර ආතුව මිය පරලොව ගිය ඔබේ දයාබර මෑණියන්ගේ රූපය සිහියට නගා ගන්න. ඇස කන නාසය දිව ශරීරය ඒ පින්වත් මෑණියන්ගේ රූපය පින්වතුනි කැඩිලා බිඳිලා විසිරීලා මේ මොහොතේ අලු ගොඩක් හැටියට කලයක තැන්පත් වෙලා තියෙන හැටි නුවණින් දකින්න. ඔබේ මෑණියන්ගේ රූපයත් අර කලයේ තැන්පත් කරලා තියෙන අලු ගොඩත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. දැස් පියාගෙන නුවණින් දකින්න. මේ ඔබ තුල වැඩෙන්නේ සම්මා ඥානයෝ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 9 වෙනි මාර්ගාංගය සම්මා ඥානය ඔබ තුල මේ වැඩෙන්නේ. ඔබ දැන් මේ සම්මා ඥානයෝ తాවකාලිකව සම්මා විමුක්තියක් බවට පත් කරගන්න. දැස් පියාගෙන මේ මුළු මනුස්ස ලෝකයේම සිහියට නගා ගන්න. මේ ලෝක සිටියම ඇතුලේ ජීවත් වෙන කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සෙයින් සිහියට නගා ගන්න. කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සුયો සිහියට නගාගෙන ඒ සෑම මිනිස්සෙක්ම ඇටසැකිල්ලක් කරන්න. සෑම මිනිස්සෙක්ම අට්ටික සංඥාවක් බවට පත් කරන්න. මනුස්ස සංඥාව ලෝකයෙන් නිරුද්ධ කරන්න. මනුස්ස සංඥාව ලෝකයෙන් නිරුද්ධ කරලා සෑම මිනිස්සෙක්ම ඇටසැකිල්ලක් අට්ටික සංඥාවක් බවට පත් කරගන්න. ඒ කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරීලා මහ පොළවට පස් කරන්න. මනුස්ස සංඥාව ලෝකයෙන් නිරුද්ධ කරන්න. ඊළඟට ඔබ ශාස්ත්‍රීය දිව්‍යතල 6ට යන්න. තුසිතය, යාමය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවත්තිය, තාවතින්සය, චාතුර් මහා රාජිකය මේ ශාස්ත්‍රීය දිව්‍යතල 6 ජීවත් වෙන කෝටි ගාණක් දෙවියන් සිහියට නගා ගන්න. මේ කෝටි ගාණක් දෙවියන් අට්ටික සංඥාවට ගන්න. අට්ටික සංඥාවට ගන්න. සක්‍ර දෙවියන් ඇටසැකිල්ලක් කළ දකින්න. සුජම්පතිය ඇටසැකිල්ලක් කළ දකින්න. සතරවරම් දෙවියන් ඇටසැකිලි කරලා දකින්න. මාතලී දෙවියන් විස්කම් දෙවියන් ඇටසැකිලි කරලා දකින්න. දිව්‍ය තල 6 කෝටි ගාණක් දෙවිවරු දිව්‍ය සංඥාව නිරුද්ධ කරලා අට්ටික සංඥාවක් බවට පත් කරන්න. දැන් දිව්‍ය සංඥා නිරුද්ධයි පිංගතුනි. සෑම දෙවියෙක්ම දැන් ඇටසැකිල්ලක්. මේ සෑම ඇටසැකිල්ලක්ම කැඩිලා බිඳිලා විසිරීලා දිව්‍ය තලවලම බාහිර සතර මහා ධාතුවට මුහු කරන්න. දිව්‍ය සංඥා ලෝකේ නිරුද්ධ කරන්න. ඔබ දැන් මනුස්ස සංඥා නිරුද්ධ කළා. දිව්‍ය සංඥා නිරුද්ධ කළා. ඊළඟට ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවලට යන්න. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල එරමිනියා ගොතාගෙන ධ්‍යාන වඩන කෝටි ගාණක් බ්‍රහ්මයෝ සිහියට නගා ගන්න. ඒ සෑම බ්‍රහ්මෙක්ම අට්ටික සංඥාවකට ගන්න. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම සංඥා නිරුද්ධ කරන්න.
දැන් ඔබට මුළු රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල සෑම බ්‍රහ්මෙක්ම ඇටසැකිල්ලක් පිංහතුනි බ්‍රහ්ම සංඥාව නිරුද්ධ කළා. ඒ කෝටි ගානක් රූපාවචර අරූපාවචර ඇටසැකිලි කැඩිලා පිදිලා විසිරිලා රූපාවචර බ්‍රහ්ම තලවලම බාහිර සතර මහා ධාතුවට මුක් කරන්න. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම සංඥා නිරුද්ධ කරන්න. දැන් ඔබ මනුස්ස සංඥා නිරුද්ධ කළා. දිව්‍ය සංඥා නිරුද්ධ කළා. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම සංඥා නිරුද්ධ කළා. දැන් ඔබ අනාගාමී බ්‍රහ්ම තල පහට යන්න. අනාගාමී බ්‍රහ්ම තල පහේ පිංහතුනි පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය වඩන අනාගාමී බ්‍රහ්මයින් ලක්ෂ ගානක් සිහියට නගාගන්න. ඒ සෑම අනාගාමී බ්‍රහ්මයෙක්ම අට්ටික සංඥාවක් කරන්න, ඇට සැකිල්ලක් කරන්න, අනාගාමී බ්‍රහ්ම සංඥාවෝ නිරුද්ධ කරන්න. දැන් ඔබට කෝටි ගානක් ඇට සැකිලි අනාගාමී බ්‍රහ්ම තලවල අරමුණු වෙනවා. ඒ කෝටි ගානක් ඇට සැකිලි කැඩිලා බිදිලා විසිරිලා අනාගාමී බ්‍රහ්ම තලවලම බාහිර සතර මහා ධාතුවට මුහු කරන්න. පින්වතුනි දැන් ඔබ මනුස්ස සංඥා නිරුද්ධ කළා. ශාස්ත්‍රීක දිව්‍ය තල හයේ දිව්‍ය සංඥා ඔබ නිරුද්ධ කළා. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම සංඥා ඔබ නිරුද්ධ කළා. අනාගාමී බ්‍රහ්ම සංඥාත් ඔබ නිරුද්ධ කළා. මේ සියලු සංඥාවෝ නිරුද්ධ කරද්දී මේ භවත්‍රේ ඔබේ හිත පිහිටන්න තැනක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාදු කියන්න. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ යමෙකුට කරගන්න තියෙන උපරිමම මහත්ඵල මහානිසංස පින්කමයි අපි මේ කරගත්තේ. මීට වඩා මහත්ඵල මහානිසංස පින්කමක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නෑ පින්තුනි. ඒ නිසා දැන් කල්පනා කරන්න කල්යාණ මිත්‍ර භාවයෙන් සත්පුරුෂ භාවයෙන් පින්වතුල්ලා මේ පින්කම සිද්ධ කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට කීකරු භාවයෙන්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ අම්මා තාත්තා බලාපොරොත්තු වෙන අවසාන බලාපොරොත්තුවක් තියෙනවා. දස මාසයක් ඔබලාව කුසේ හොයාගෙන හදලා ලේ ටික කිරි කරලා පෝලා ලොකු මහත් කරලා ශිල්ප ශාස්ත්‍ර කියලා දීලා ආවාහ විවාහ කටයුතු කරලා දීලා දුවා දරුවෝ පෝෂණය කරලා ඔබලාව ලොකු මහත් කරලා ඒ අම්මා තාත්තලා වයෝ වෘද්ධ වුණාට පස්සේ ඒ අහිංසක අම්මලා තාත්තලා මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් යුක්ත අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන අවසාන ප්‍රාර්ථනාවක් තියෙනවා දරුවන්ගෙන්. ඒ ප්‍රාර්ථනාව තමයි මගේ දරුවෝ මම මිය පරලොව ගියාට පස්සේ මට පරලොව ජීවිතේ වර්ණය සැපය බලය ප්‍රඥාව ප්‍රාර්ථනා කරලා පින්කම් කරයි කියන ඒ අහිංසක බලාපොරොත්තුව තමයි අම්මා තාත්තා දෙපළගේ අවසාන බලාපොරොත්තුව දරුවන් වෙනුවෙන් දරුවන් තුලින්. ඒ නිසා පින්වතුල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමාපියන්ට සලකන ආකාරය. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ අම්මා තාත්තට ලස්සන ලස්සන ඇඳුම් අරන් දීලා ලස්සන ලස්සන ආභරණ දීලා ඉල්ලන සල්ලි දීලා ඉල්ලන ගමන් බිමන් එක්කන් ගියා කියලා අම්මා තාත්තට සැලකුවා කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාට සැලකුවා කියලා කියන්නේ දරුවන් අම්මා තාත්තාව සද්ධාව තුල පිහිටන්න. අම්මා තාත්තා සීලය තුල පිහිටන්න. අම්මා තාත්තා ත්‍යාගය දානය තුල පිහිටන්න. අම්මා තාත්තා ප්‍රඥාව තුල පිහිටන්න. අන්නේ පිටයි දරුවෝ දෙමාපියන් උදෙසා සැලකුවා වෙන්නේ යුතුයකම් ඉටු කළා වෙන්නේ. ඒ නිසා අපි දැක්ක මම හිතන්නේ මේ ගෙදරට මං 4-5 වතාවක් ආවේ අම්මට පිරිත් කියන්න සැරින් සැරේ මේ කෝට්ටේ ඉන්න වෙලාවෙත් මට මතකයි හෙත් දවසක් ගියා. ඒ හැම වෙලාවම අපි දැක්කා ඒ අම්මා නිරතුරුවම
ධර්මානුකූල ජීවිතයක් ගත කරන ආකාරයෙන්ුයි ඒ පසු කාලය පුරාවට යම ගත කළේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දරුවන් උදෙසා පැනෙවුවා යුතුයකම් පක්ෂය තමන් සුන්දරාකාරයෙන් යුතු කළා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා අවසාන යුතුයකමත් ඔබ දැන් මේ මොහොතේ සිද්ධ කරගන්නවා. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ මේ රැස් කරගත්තා වූ සෑම සමත විදර්ශනා කුසල් ධර්මයක්ම ඒ පින්වත් දුවා දරුවන්ට, ඒ පින්වත් පුෂ්පනෝන මහත්මිය, ඒ පින්වත් මහත්මයාට, ඒ වගේම පින්වත් අජිත් මහත්මයා, ඒ වගේම මේ අජිත් මහත්මයාගේ නෝන මහත්මියටත්, ඒ වගේම මේ පොඩි දියණිය බොබී පින්වත් මහත්මිය, ඒ පින්වත් අපේ කුලපති මහත්මයාටත්, ඒ වගේම පවුලේ සියලුම දුවා දරුවන්ටත් කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන සියලුම ඥාති පින්වතුන්ලාටත්, හිතවත් සියලුම පින්වතුන්ලාටත්, ගම්වාසී රටවාසී සියලුම පින්වතුන්ලාටත් මේ උතුම් සම්ත විදර්ශනා කුසල් ධර්මය නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ජීවිතවලට බලපාන යම් අතීත කුසල් තිබේ නම් තුනී වෙලා තම තමන්ගේ අනාගත ව්‍යාපාරික රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ අධ්‍යාපන පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මීට දින 6කට පෙර ආතුව මිය පරලොව ගිය තමන්ගේ දයාබර අම්මා පින්වත් ධනවතී අමනසිංහ පින්වත් මෑණියන්, ඒ වගේම මීට වසර 20කට පෙර මිය පරලොව ගිය තමන්ගේ දයාබර පියාණන් ඥානසේන අමරසිංහ පින්වත් පියාණන් ඇතුළු ඒ ආච්චිලා සීයලා ඇතුළු නමින් මිය ගියා වූ යම් ඥාතීන් පරලොව ජීවිතේ පින් බලාපොරොත්තු වෙනම් පින් බලාපොරොත්තුව ජීවත් වන දස දිසාවේම සත්‍යෝ මේ උතුම් සමත විදර්ශනා කුසල් ධර්මයෝ තමන්ගේම දෑතින් කරගත්තා වූ පින්කම් සේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් පියාණන්ට මෑණියන්ට පරලොව ජීවිතේ වර්ණය සැපය බලය ප්‍රඥාව පිණිසම මේ පින් හේතු වේවා කියලා කරගත්තා වූ සමත විදර්ශනා කුසල් ධර්මයන් සිහිපත් කරගෙන ඒ පින්වත් අම්මා තාත්තා ආච්චිලා සීයලා ඇතුළු සියලුම ඥාතීන්ගේ රුවගුණ 100ට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු ගාථාව ශබ්ද නගලා කියන්න. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බිම් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සප්ර දෙවියන් සතරවරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනෙන් සැනසෙත්වා. පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයට පත් වේවා, සෞභාග්‍යමත් භාවයට පත් වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න. එත්තාව චාච අම්මේහි කියලා. එත්තාව චාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාව චාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාව චාච සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මාත් සමග ශබ්ද නගලා කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං
Sakko juta sujuta suvajo jasse mudu anatimani samtusse gocha superocha appagijjocha salluka utti sankindri appagabbo kulesu anenogiddo nachakujjang samachare kinchena vinno pare upavadeyum sukhino vakemino hantu sabbe satta bhavantu sukhi satta eketi panabhutatmi tatavatav anavasesadi gava emantava majjimārassa kānukatūlā dittava eva ditta eca dure vasanti avidure bhutava sabbe satta bhavantu sukhi satta nepero parang nikobeta ñāti manneta katta kinankanti vyārosana patika saññā ñāñya maññassa dukkha mitteya mātā yatā sa eka putta manurakke vampi sabba bhutesu mana sambhavaye aparimanam mettanta sabba lokasmin mana sambhavaye aparimanam uddang adota asambādang avirang asapattam tittam charam nisinyo vāsayano vāyāvatassa migadamiddo etam sating adis brahmametam viharang idamāhu dittinca anupadam sīlavādassanena sampanno kāmesu vineya Naijātu gabbasiyam puñare iti etena saccavacchena sottite otu sabbada etena saccavacchena sabberogo vinassatu etena saccavacchena otu te jaya mangalam tamnam karo mahaviro medam karo mahayaso saranam karo loka dīpaṃ karo jutindaro kondañño janapamakko mangalo purisā sabo sumano sumano dhīro revato rati sobito guna sampanno anomedassi januttamo padumo loka pajjato narado arasarati padumottaro sattasaro sumedo agga puggalo sujato sabba loka Piyadassi narasabo attadassi karuniko dhammedassi tamonudo siddhatto asamolo tisso varada samvero pusso varada sambuddho vipassi canupamo sikhi sattha vissabhu sukadayako kakusando sattva Voko nagameno rananjavo kassepo siri sampanno gotamo sakya pungavo te sansacchena kanti metta balena ca te pitang anurakkantu arogena sukhena jati etena saccavaccena sottite otu sabbada etena sabbe rogo vinassatu etena saccavaccena otu te jaya mangalam virupakke ime mettang erapate ime japyapu ime mettang kanna gotamake ca apadake ime mettang dipadake ime catuppade ime mettang bahupade ime Mamang apadeko insi mamang insi dipadeko mamang catuppado insi mamang insi bahupado
Sabbe satta sabbe pana sabbe bhutaca kevala sabbe bhadrani passantu ma kanchi papa magama appamano buddho appamano dhammo appamano sangho appamana vantani sirinsapani aivichika Satapade unnarabi sarabhu musika katame rakka katame padikka padikka mantu bhutani soham namo bhagavato namo sattannam samma sambuddhanante apetayam chakkuma etaraja arissavanno pataviprabhaso Tantang namassami arisavannam pataviprabhasantayajja gutta vihare muraktin Ye brahmana vedago sabbadhamme te me namo te ca mam palayanto namatto buddhanam namatto bodhi Namo vimuktanam namo vimuktiyai manso parittam katva moro vasana kappai Tena sajja vajjena sottite otu sabbadai Tena sajja sabberogo vinassatu Etena sajja vajjena otu te jaya mangalam sabbetiyo vivajjantu sabberogo vinassatu Mate pavattvanterayo sukhi dīgāyuko bhave bhavetu sabbe mangalam rakkantu sabbe devata sabbe buddhanu sada sotti bhavantu te bhavetu sabbe mangalam rakkantu sabbe devata sabbe dhammanubhavena sada sotti bhavantu te bhavetu sabbe rakkantu sabbe devata sabbe sanghanubhavena sada sotti bhavantu te akasatta ca bhummatta deva naga mahittika punyantang Ditva chiran rakkantu sasanang akasatta ca bhummatta deva naga mahittika punyantang anumodit chiran rakkantu desanang akasatta ca bhummatta deva naga mahittika punyantang anumodit chiran rakkantu Tuam sadati මහා සංඝරත්නය ආරමුණු කරගෙන කරගත්තා වූ පින්කම් තුලින් රැස් කරගත්තා වූ පින්වතුන්ලාට මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දකින්න මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වංගෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී
පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා. හොඳයි පින්වතුන්ලාට මෙසිතින් ආශිර්වාද කරනවා. සබ්බීතියෝ ව්‍යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වෙච්ඡාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්න ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ සන්නමාලී මහා සෑ සමුදුන් වහන්සේගේ දන්තධාතුන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් පින්වතුන්ලා අප කරගන්නා වූ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් උතුම් ධර්මදානමය පින්කම් වල ශක්තියෙන් ඒ ධර්මදානයෙන් සැනසෙන අප්‍රමාණ ජනතාවගේ පිනේ ශක්තියෙන් ඒ පින්වත් දුවා පුතාලයේ පින්වත් පුෂ්පනෝන මහත්මිය මහත්මයා ඒ වගේම අජිත් මහත්මයා නෝන මහත්මිය පොඩි දියණියේ පින්වත් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා දුවා දරුවනුත් ඒ වගේම කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන පින්වත් මහත්මේලා නෝන මහත්මීන් දුවා දරුවන් මව් දෙමාපියන් දැක බලා සතුටු වෙන සියලු දෙනා ගම්වාසී රටවාසී සියලු දෙනා මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ජීවිතවලට බලපාන අතීත අකුසල් තිබේ නම් තුනී වෙලා අනාගත අධ්‍යාපන රැකී රක්ෂා ව්‍යාපාරික පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉස්ස සිද්ධ වේවා. නමින් මියගිය දයාබර මෑණියන් ධනවතී අමරසිංහ පින්වත් මෑණියන් ඥානසේන අමරසිංහ පින්වත් පියාණන් ආච්චිලා සීයලා ඇතුළු පින්වතුන්ලා නමින් මියගිය සියලුම ඥාතීන් පරලොව ජීවිතේ මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතේ වර්ණය සැපය බලය ප්‍රඥාව පිණිසම මේ පින් හේතු වේවා. සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේවා. තෙරුවන් සරණයි. හරි නේද?